ඉතින් පුරුදු වෙන්න මේ පුරුදු වෙන්නේ නැත මේක ලොකු ග්‍රැමර් එකක් නෙවෙයි තියෙන හරිම සරල දෙයක්. හැබැයි මාර එක්ස්ප්ලেইন වෙන්න ඕන හින්දා තමයි පොඩ්ඩක් කියලා දුන්නේ. ඉතින් ඔය වගේ වාක්‍ය ගොඩක් හදලා ප්‍රැක්ටිස් කරන්න. ඉංග්‍රීසි භාෂා කතනය ඇතුළේ ඔයාලට මේ වගේ නිදහස තියෙනවා ඕන තරම් මේ වගේ ටෙක්නික්ස් යූස් කරලා ඔයාගේ වැඩේ පහසු කරගන්න. වරද්දගෙන ඉතින් ඉංග්‍රීසි කතා කරන්න වෙනම විදියකට පුහුණු වෙන්න ඕනේ. එතකොට ඒකට වෙනම ටෙක්නික්ස් තියෙනවා. ඒවා භාවිතා කරලා ඉතා සරලව නිකන් ඔළුවට මේක අර නිකන් මේ ලොකු බර වැඩක් කරන විදියට නැතුව හිතාම පහසු සරල ආස දෙයක් කරන විදියට තමයි මේක ඔළුවට දා ගන්න ඕනේ. අයිබෝන් ළමයි අපිට අද කතා කරන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ ඉතාම ලස්සන භාවිතයක් පිළිබඳව මේ ain't කියන භාවිතය. ain't. හරිද? ain't කියන භාවිතය. ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕලා මාත් එක. ain't. හරිද? ain't කියන භාවිතය. ඒක මේක වචනයක්. මේ වචනයෙන් ඉංග්‍රීසි භාෂාව තුළ ව්‍යාකරණමය ගැටලුවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙනවා. ඒ කියන්නේ තැන් ගොඩකට ඉංග්‍රීසි භාෂාවේ තැන් ගොඩක තිබ්බ ව්‍යාකරණමය ප්‍රශ්න මේ තනි වචනේ විසඳන්න පුළුවන්. ඒක නිසා හොඳට අහගෙන ඉන්න මේ ගොඩක් ප්‍රයෝජනවත් වේ. මේක ස්පෝකන් ඉංග්‍රීසි ඇතුළේ භාවිතා කරන දෙයක්. ඒ කියන්නේ ඉංග්‍රීසි කතනය තුළදී භාවිතා කරන්න පුළුවන් ටෙක්නික් එකක් විදිහට තමයි හඳුන්වා දෙන්නේ. එතකොට මේක ලියන්න ගන්න එපා. ඉංග්‍රීසි කතා කරන්න ගන්න. කතා කරනකොට භාවිතා කරන ටෙක්නික් එකක් විදිහට යූස් කරන්න. හරිද? ඉතින් අනේක තමයි මේකේ විශේෂත්වය. මොකද ඉංග්‍රීසි භාෂාව කතනය නැත්නම් ස්පෝකන් ඉංග්ලිෂ් කියලා කියන්නේ ඔයාලට ලොකු ෆ්‍රීඩම් එකක් ලොකු නිදහසක් තියෙන තැනක්. එතෙන්දි මෙන්න මේ වගේ දේවල් භාවිතා කරන්න මේ වගේ ඕන තරම් දේවල් තියෙනවා භාවිතා කරන්න අර ව්‍යාකරණමය ගැටලු මගහැරවා ගන්නට ගොඩක් ඉඩ ප්‍රස්තාව මේක ඇතුළේ හදලා දෙනවා. ගොඩක් අය මේව දන්නේ නැහැ. ඒක නිසා මේකේ ලස්සන දන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් විදිහට මේව භාවිතා කරලා අපිට හරි ලස්සනට මේක හරි පහසුයි ඉංග්‍රීසි භාෂාව හසුරවන්න කතනේදී පුළුවන්. ස්පෝකන් ඉංග්‍රීසි ඇතුළේ පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි අපි ඔයාලට කියලා දෙන්නේ. මේවා භාවිතා කරලා මේවා පුරුදු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඉක්මනින්ම ඉංග්‍රීසි භාෂාව හසුරවන්න ඉතාම පහසුයි. හරිද? හරි. මේ ain't කියන වචනේ මම කියලා දෙන්නම් මේකේ භාවිතය මොකක්ද කියලා. මේක හරි සරල භාවිතයක් තියෙන්නේ. නමුත් මේකේ වැඩේ පහසු වෙනවා. මම කියලා දෙනවා ඇයි පහසු වෙන්නේ කියලා මේවට කරගෙන යද්දිම තේරෙනවා. දැන් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වශයෙන් වාක්‍ය ඛණ්ඩ දෙකකට කඩන්න පුළුවන්. මුළු භාෂාව ගත්තොත් වාක්‍ය ආකාර දෙකකට කඩන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවක් විදිහට ගත්තොත්. එක ආකාරයක් තමයි affirmative sentences කියන ආකාරය. අනිත් ආකාරය තමයි negative sentences කියන ආකාරය. affirmative sentence එකක් කියන්නේ ඕක බර වචනයක් නෙවෙයි. අපි ඔය සරලව ගන්න වාක්‍යයේ තියෙන සාමාන්‍ය සරල වාක්‍ය වලට තමයි affirmative sentences කියන්නේ. ඒකේ කිසිම නෙගටිව් අර්ථයක් නැහැ. හරිද? දැන් උදාහරණයක් විදිහට මම දුන්නොත් I am tired. මට මහන්සියි කියන වාක්‍යය. මේකේ නෙගටිව් අර්ථයක් නැහැ නේ මට මහන්සියි කියලා කියන්නේ. මේක නෙගටිව් වාක්‍යයක් බඩපත් කරන්න නම් නැහැ හෝ නැත කියන අර්ථය මේ වාක්‍යය ඇතුලේ තියෙනවා. හරිද? අන්න මේකේ නැහැ නැත කියන අර්ථයක් නැහැ නේ මට මහන්සියි කියලා කියන්නේ. මේක නෙගටිව් වාක්‍යයක් අපිට කරන්න පුළුවන්. මොකක්ද දාල්ද? not දාලා. ඔන්න බලන්න. I am not tired කියලා කියන්න පුළුවන් මට මහන්සි නෑ කියලා. මට මහන්සි නෑ කියන එක I am not tired කියලා. අන්න මේක නෙගටිව් වාක්‍යය. ඒතකොට මේක affirmative වාක්‍යයක් මේක නෙගටිව් වාක්‍යය. ඔන්න ඔය ඉංග්‍රීසි භාෂාවේ නෙගටිව් වාක්‍ය හදද්දී අපිට පොදු වෙන keywords කීපයක් තියෙනවා. අන්න ඒ keywords වල වෙනුවට දාන්න පුළුවන් පදයක් විදිහට අපිට මේ ain't කියන වචනේ නැත්නම් ain't කියන වචනය භාවිතා කරන්න පුළුවන්. හරිද? හරි. අපි යන්නේ භාවිතය මොකක්ද කියලා දැන් බලමු ain't භාවිතය කොහොමද කියලා. හරිද? ඕක භාවිතා වෙන්නේ මෙන්න මේ කියන keywords වලට. am is are කියන keywords වලට සහ have has කියන keywords වලට ඒකේ negative ස්වරූපය ඇතුළතදී තමයි මේක භාවිතා වෙන්නේ. negative sentence කියලා මම කිව්වා. අන්න negative sentence එකක් හැදෙන්නේ කොහමද? not දැම්මමනේ. මේ keywords වල negative ස්වරූපයේදී negative ආකාරයේ පොදු වචනයක් විතර මේ ain't කියන ස්වරූපය use කරන්න පුළුවන්. හරිද? ඔන්න බලන්න. am එකේ negative ස්වරූපය මොකද? am not. is එකේ negative ස්වරූපය is not. are එකේ negative ස්වරූපය are not. අනිත් දෙක have has නේ. ඒකේ මොකද්ද නෙගටිව් ස්වරූපය? have එකේ නෙගටිව් ස්වරූපය have not. has එකේ නෙගටිව් ස්වරූපය has not. එච්චරයි. හරිද? දැන් එතකොට ඔන්න ඔය keywords ඔය හැම එකෙම මේ හැදිච්ච නෙගටිව් ස්වරූපය වෙනුවට ain't කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. වෙනුවට. දැන් හිතන්න දැන් මේවා I නම් am දානවා. එක්කෙනෙක් නම් is දානවා, ගොඩක් නම් are දානවා. හරිද? ඒකෙම නෙගටිව් එක හදනවා නම් I am not නැත්නම් she වගේ ගත්තොත් එක්කෙනයි. එතකොට she is not. හරිද? they කියන්නේ ගොඩයි නම් are, they are not. ඔන්න ඔය වගේ අපි වෙන් කර එපා වාක්‍ය හදන්න. හැබැයි මේ is not, are not වෙනුවට පොදුවේ අපිට ain't කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. අන්න මෙන්න මේ වගේ not කියන ආකාරයේ මේ භාවිත මෙන්න මේ keywords වල am is are has not am is are have has කියන keywords වල negative අවස්ථාවට පොදුවේ ain't කියන වචනේ භාවිත කරනවා. එතකොට අර I නම් am not එක්කෙනෙක් නම් she නම් is not
they නම් are not, මේ she නම් has not, they නම් have not වගේ දේවල් වෙන් කර ඉන්න ඕනේ. ඒ හැම එකටම ain't කියන නෙගටිව් ස්වරූපය ගන්න පුළුවන්. මෙන්න මේ keywords වලදී විතරයි ඕක කරන්න පුළුවන්. ඔන්න ඔය keywords ඕන එක නෙගටිව් ස්වරූපය හැදෙද්දී ain't කියන එක භාවිතා කරන්න පුළුවන්. ඔන්න උදාහරණයක් විදිහට මම එකින් එක පෙන්නන්නම්. දැන් බලන්න I am not tired කියලා කියන්නේ මට මහන්සි නෑ කියන වාක්‍යය. හරිද? මෙන්න මේ am not කියන එක වෙනුවට ain't කියන එක භාවිතා කරන්න පුළුවන්. එතකොට කොහොමද කියන්නේ? මේ කියන්න පුළුවන් I ain't tired කියලා. I ain't tired. I am not tired කියන તો I ain't tired. I ain't tired කියන්න පුළුවන්. එතකොට මෙතන she තිබ්බනම් she is not නේ. She is not tired කියන එකට is not වෙනුවට ain't භාවිතා කරන්න පුළුවන්. එතකොට කොහමද? She ain't tired. She ain't tired. එතකොට I ain't tired. She ain't tired. අන්න දැන් වෙනද අපිට she is not, I am not කියලා වෙනම keywords භාවිතා කරන්න ඕන වුණාට අද මේක දැනගත්තා නම් ඒ නෙගටිව් ආකාර දෙකටම තනි පොදුවේ භාවිතා කරපුවා ain't. එතකොට she ain't tired, I ain't tired, they ain't tired. එතකොට අර මැද are not, is not, am not ගගා වෙන් කරගෙන හිටපු ඒවා ඔයාට ඒ ගැටලුව ඔළුවෙන් ඔක්කොම අයින් කරලා කතනේදී ඉංග්‍රීසි කතනේදී අර am not, is not, are not කියන ආකාර වලට පොදුවේ ain't කියන එක භාවිතා කරන්න පුළුවන්. හරිද? එන්න ඒක තමයි අවස්ථාව. දැන් මෙන්න she වලටත් දාපු වෙනම අවස්ථාවක් දැන් බලන්න. She is not hungry. She is not hungry කියන එක අපිට කෙලින්ම ain't දාන්න පුළුවන්. She ain't hungry. 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 එතන I තිබ්බත් I ain't hungry. හරිද? මට බඩගිනි නෑ කියන්නේ. She is not hungry කියන ඇයට බඩගිනි නෑ. ඒක කියන්න පුළුවන්. She ain't hungry කියලා ඇයට බඩගිනි නෑ කියලා. අපිට බඩගිනි නැත්තම් we ain't hungry. මට බඩගිනි නැත්තම් I ain't hungry. එතකොට අර ain't කියන එක පොදුවේ භාවිතා කරේ. එතකොට අරකට මේකට කියලා වෙනස් කරන්න දෙයක් නෑ. ain't තමයි දාන්නේ. එතකොට පැටලිලි සහගත තත්ත්වය අර is not, are not, am not කියන ආකාර වලට පොදුවේ දාන්න පුළුවන් මේක. පැටලිලි අඩුයි. ඒ වගේම තමයි ඊටත් වැඩිය ප්‍රයෝජනවත්. එතකොට මේ වගේ තැනකට ආවට පස්සේ බලන්න මේ ගොඩක් වෙලාවල් වලට have has දාන්නේ කොහටද have දාන්නේ කොහටද කියලා අපේ ළමයින්ට පැටලෙනවා. ඉතින් ඒක නෙගටිව් අවස්ථාවට දෙකටම පොදුවේ ain't කියන එක දාන්න. එතෙන්ටත් ain't කියන එක දාන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට බලන්න. අපි have has දාන්නේ මොන වගේ අවස්ථාවලද? නුදුරු අතීතයේ කරලා තියෙන දේවල් වලට නැත්තම් අපේ අත්දැකීම් කියන්න තමයි අපි භාවිතා කරන්නේ. නැත්තම් unfinished business එකක්. නැත්තම් අපේ ඉවර කරගත්ත නැති වැඩක් සම්බන්ධයෙන් කතා කරගන්න තමයි අපි ඕක භාවිතා කරන්නේ. හරිද? දැන් අපි have has භාවිතා කළ මූලික වශයෙන් අපි සරල භාවිතයේදී ගොඩක් වෙලාවලට අපි අත්දැකීම් තමයි කියන්නේ. අපි අත්දැකීම් මම අර කරලා තියෙනවා, මේක කරලා තියෙනවා, ගිහින් තියෙනවා, බලලා තියෙනවා, කාලා තියෙනවා, දැකලා තියෙනවා වගේ වාක්‍ය හදන්නේ have has දාලා. ඒ වගේම කරලා, දැකලා, කාලා, බීලා, ගිහින් වගේ නුදුරු අතීතයේ කරපු වාක්‍ය නිර්මාණය කරන්නේ have has දාලා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධාන ආකාරයේදී. හරිද? ඉතින් එතකොට have has වල ඔය ප්‍රධාන ආකාරයේදී අපි මෙච්චර කල් have has කියන මේ keywords දෙකේ එහා පැත්තෙන් හැමතිස්සෙම ක්‍රියාපදවල තුන්වෙනි කාල ස්වරූපයේ හෙවත් past participle ස්වරූපය අපි යොදනවා. ඒක හැමම තමයි. ඉතින් have වලට හෝ has වලට නෙගටිව් ස්වරූපයක් ගේන්න අපි has not, have not කියන එක යොදනවා. හැබැයි අපේ past participle ස්වරූපේ හැමම දානවා. හැබැයි අපිට චුට්ටක් හරි මේක ලේසි කරගන්න පුළුවන් නේ. දැන් he නම් has not. හරිද? I නම් have not. they නම් have not. we නම් have not. හරිද? නිමලා නම් has not. හරිද? කමල් නම් has not. ඊට පස්සේ teachers නම් have not, teacher නම් has not. ඔයගේ බෙදීමක් තියෙනවනේ. හැබැයි ඔය දෙකටම පොදුවේ ain't කියන එක මෙතෙන්ටත් භාවිතා කරන්න පුළුවන් නම් හරි ලේසිනේ. චුට්ටක් පහසු වෙනවනේ වැඩේ නේ. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි පෙන්නන්නේ. ඔන්න බලන්න. and he has not done it yet කියලා කියන්නේ මොකද්ද? he has not done it yet කියලා කියන්නේ ඔහු ඒක තාම කරලා නැහැ. has not වලට පොදු has not වලට භාවිතා කරන්න පුළුවන්. has not කියනවා නම් ain't. හරිද? have not වලටත් ain't භාවිතා කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට he has not done it වෙනුවට අපිට භාවිතා කරනවා මොකද්ද? he ain't done it yet. he ain't done it yet. ඔහු ඒක තාම කරලා නැහැ. he ain't done it yet. එතකොට තමයි they වුණා නම් දාන්න ඕනේ have නේ. ඒත් have not නම් ඔවුන් එක කරලා නැහැ කියන්න ඕන. they ain't done it yet. they ain't done it yet. he ain't done it yet. they ain't done it yet. I නම් මම ඒක තාම කරලා නැහැ කියනකො I ain't done it yet. I ain't done it yet. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතන subject එක මොකක් වුණත්. හරිද? ඒක singular වුණත් plural වුණත් ඒක කිසිම ගැටලුවක් නැහැ. අපිට මේ වගේ අවස්ථාවක ඉංග්‍රීසි භාෂාවක් කතනේදී ain't කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් එතකොට අර තියෙන ගැටලුකාරී තත්ත්වය ටිකක් ලියා ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව කතනේදී කෙනෙක්ට. එතකොට මෙන්න මේ am, is, are, has, have කියන ස්වරූපවල නෙගටිව් අවස්ථා භාවිතා කරද්දී පොදුවේ ain't කියන වචනේ භාවිතා කරලා ඒකත් එක්ක යූස් කරන්න පුළුවන්. එතකොට ඒක හරිම මාරම ලස්සන අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. හරිද? දැන් මේ අන්තිම එකත් බලමු න. I have not seen her dancing. මම ඇය නටනවා දැකලා නැහැ කියන එක. I have not seen her කියන්නේ මම ඇය දැකලා නැහැ. මම ඇය නටනවා දැකලා නැහැ කියන I have not seen her dancing. හරිද?
එතකොට ඒක have not වෙනකොට ඕන ain't කියලා දාන්න. I ain't seen her dancing කියලා කියන්න පුළුවන්. මම ඇය නටනවා දැකලා නැහැ. ඔහු ඇය නටනවා දැකලා නැත්නම් he ain't seen her dancing. එතකොට අර ඒ වගේමයි ඕන subject එකක් දැම්මම අර common term එකක් විදියට අපිට ain't කියන එක use කරන්න පුළුවන් මෙන්න මේ අවස්ථාව තුලදී. ඉතින් හරි සරලයි ගොඩක් වාක්‍ය ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේ keywords එක භාවිතා කරලා මිලියන් ගාණක් වාක්‍ය හදන්න පුළුවන් නේ. ඉතින් ඔය හැම එකකම negative ස්වරූපය අපි categorize කළා මේකට නම් මේකට නම් process වෙනවනේ පොඩ්ඩක් ඔලු. ඉතින් ඒ ගැටලුව වළක්වා ගන්න පුළුවන් මේ තනි වචනේ ඔය වගේ අවස්ථාවල negative ස්වරූපයට භාවිතා කරලා. හරිද? දැන් උදාහරණයක් විදියට they are not coming today කියලා කියන්න පුළුවන්. වුන් අද එන්නේ නැහැ. they are not coming today. හරිද? ඉතින් එතකොට they are not coming කියන එක වෙනුවට අපි they ain't coming today. they ain't are not කියන එක වෙනවා they ain't coming today. ඔහු අද එන්නේ නැත්නම් he ain't coming today. ඔහු අද එන්නේ නැහැ he ain't coming today. කියලා කියන්න පුළුවන්. හරිද? ඔහු ගීතකය ඔහු වැඩ කරන්නේ නැහැ. කොහොමද කියන්නේ? he isn't working කියලා කියන්නේ he ain't working කියලා කියනවා. he ain't working. ඔවුන් වැඩ කරන්නේ නැහැ they ain't working. අපි වැඩ කරන්නේ නැහැ we ain't working. මම වැඩ කරන්නේ I ain't working. ඉතින් අර am is වල මේ නෙගටිව් ස්වරූපවල වලදී ඔන්න ඔයගේ මේ භාවිතයක් අපිට ain't භාවිතයක් ගේන්න පුළුවන්. ඉතින් ඒක හරිම සරලයි හරිම ලස්සන භාවිතයක් ඉංග්‍රීසි භාෂාව ඇතුලේ ඕන තරම් මේකෙන් ඔයාලට එක එක වාක්‍ය නිර්මාණය කිරීමට උපකාරී වෙයි මේ තනි වචනය. ඉතින් පුරුදු වෙන්න මේක පුරුදු වුනේ නැත්නම් මේක ලොකු ග්‍රැමර් එකක් නෙවෙයි තියෙන හරිම සරල දෙයක්. හැබැයි මම එක්ස්ප්ලেইন වෙන්න ඕන හින්දා තමයි පොඩ්ඩක් කියලා දුන්නේ. ඉතින් ඔය වගේ වාක්‍ය ගොඩක් හදලා ප්‍රැක්ටිස් කරන්න. ඉංග්‍රීසි භාෂා කතනය ඇතුලේ ඔයාලට මේ වගේ නිදහස තියෙනවා ඕන තරම් මේ වගේ ටෙක්නික්ස් යූස් කරලා ඔයාගේ වැඩේ පහසු කරගන්න. ඉතින් ඒක ලියන්න නැති කතා කරනකොට විතරක් තියෙන වාසියක්. ඉතින් ඒ වාසි වලින් ප්‍රයෝජන අරගෙන ලස්සනට කතා කරන්න පුරුදු වෙන්න. පුතේ ඔයාලා මෙච්චර කාලෙ ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙලා තියෙන්නේ මේ ඉංග්‍රීසි ලියන විදියට. අන්න ඒකයි වැදේ වරද්දගෙන තියෙන්නේ. ඉංග්‍රීසි කතා කරන්න වෙනම විදියකට පුහුණු වෙන්න ඕනේ. එතකොට ඒකට වෙනම ටෙක්නික්ස් තියෙනවා. ඒවා භාවිතා කරලා ඉතා සරලව නිකන් ඔළුවට මේක අර නිකන් මේ ලොකු බර වැඩක් කරන විදියට නැතුව හිතාම පහසු සරල ආස දෙයක් කරන විදිහට තමයි මේක ඔළුවට දා ගන්න ඕන. ඉතින් ඒකට ඔයාලට අදාළ අඩිතාලම අපි අපේ පන්ති තුලින් අපේ මේ වීඩියෝස් තුලින් ඔයාලට දෙනවා. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරලා ඔයාලා ප්‍රයෝජනෙ ගන්න. එහෙනම් අයබෝන්. යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ